6 වසර 7 වෙනි පාඩම කෝණ 7-3 අභ්‍යාස කරන්න යන්නේ. මේ රූපවල තියෙන ඔරලෝසු වල පැය කට්ටයි මිනිත්තු කට්ටයි අතර කෝණේ හොයන්න කියන මේ විදිහට තියෙන කෝණ වලට මොනවද කියන්නේ? ඍජු කෝණ කියලා. එහෙනම් ඒක ඍජු කෝණයක්. මේ විදිහට තියෙන්නේ. ඒ විදිහට මොන අතර තිබ්බත් ඍජු කෝණයක්. මේ විදිහට කෙලින් ඉරක් වගේ. ආන් ඒවට කියනවා සරල කෝණ කියලා. මොන අතර තිබ්බත් සරල කෝණයක්. මේ වගේ කෝණ දැන් මේකට වඩා අඩුයිනේ මේ කෝණය. ඒ කියන්නේ මේ ඍජු කෝණයට වඩා අඩු කෝණ වලට කියනවා සුළු කෝණ කියලා. එහෙනම් මේක සුළු කෝණයක්. මේ කෝණය ගත්තොත් මේ වගේ කෝණයක් නේ. එහෙනම් ඒක මහා කෝණයක්. මේ කෝණය ගත්තොත් ඒකත් මේ කෝණය අනික් අතට හරවලා වගේනේ මහා කෝණයක්. කොයි අතර තිබ්බත් කෝණය එකමයි. මේක ගත්තොත් ඒක සුළු කෝණයක්. ඒක මේ විදිහට තියෙන කෝණයක් නේ. මේ විදිහට හැඩේ බලලා කෝණේ තෝරා ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ මේ කෝණ කුමන වර්ගයට අයිතිද කියලා අහන්නේ. මෙන්න මේ හැඩයට තියෙන කෝණය. බලන්න පළවෙනි එක. එක කියන්නේ මොන වගේ කෝණයක්ද? මේ විදිහට තියෙන කෝණයක් නේ. මොන අතර තිබ්බත් මේ කෝණයක්. මේ ඍජු කෝණයට වඩා විශාල එකක්. අන් ඒවට කියනවා මහා කෝණ කියලා. ඍජු කෝණයට වඩා මේ වගේ විශාලයි නම් මහා කෝණයක්. එහෙනම් මේක මහා කෝණයක්. මේ දෙක කියන කෝණේ මේ හැඩේ කෝණයක්. ඒ කියන්නේ සුළු කෝණයක්. ඍජු කෝණයට වඩා කුඩා කෝණයකට කියනවා සුළු කෝණයක් කියලා. 3 කියන්නේත් මේ හැඩේ කෝණයක්. එහෙනම් එකක් සුළු කෝණයක්. 4 කියන්නේත් මේ හැඩේ කෝණයක්. එහෙනම් එකක් සුළු කෝණයක්. 5 කියන්නේ මේ හැඩේ කෝණයක්. එහෙනම් එක මහා කෝණයක්. 90ට වඩා වැඩි කෝණ මහා කෝණ වෙනවා. මේ කෝණේ හරියට බලන්න මේ විදිහට තියෙන කෝණයක් නේ. මේක හරියට මේ හැඩයට හැරෙව්වා වගේ තියෙන්නේ. හරි. මෙහෙම හැරෙව්වා වගේ. එහෙනම් ඒක ඍජු කෝණයක්. මේක ගත්තොත් ඒක ඍජු කෝණයක්ද කියලා බලන්න හරවලා. හරියටම ඍජු කෝණයක් කියන්න බෑ. පොඩ්ඩක් විතර මෙහාට වෙලා තියෙන. එහෙනම් සුළු කෝණයක් වෙන්න ඕනේ. මේ විදිහේ කෝණයක් වෙන්න ඕනේ. මේක ගත්තොත් ඒකේ බලන්න අනික් පැත්ත රවුම් කරලා තියෙන්නේ. මේ පැත්ත නෙමෙයි අනික් පැත්ත රවුම් කරලා තියෙනවට අපි කියනවා පරාවර්ත කෝණ කියලා. පරාවර්ත කෝණ. මේ හැඩේ කෝණ. මේක ගත්තොත් මේ හැඩේ කෝණය යන්නේ සුළු කෝණයක්. මේක ගත්තොත් කෙලින් ඉරක් තියනවා කියන්නේ සරල කෝණයක් කියන එක. මෙන්න මේ විදිහට කෝණ ටික තෝරලා ලියන්න පුළුවන්. මතක තියාගෙන තෝරලා ලියන්න. මේ රූපේ ගත්තොත් කලින් ප්‍රශ්නේ පළවෙනියට තිබුණත් ඒවා එකක් නේ. එහෙනම් මේක ඇවිල්ලා මහා කෝණයක්. මේ හැඩේ කෝණයක් නේ. 90ට වඩා වැඩි කෝණයක්. මේක ඇවිල්ලා සුළු කෝණයක්. මේ හැඩේ කෝණයක් 90ට අඩු කෝණයක්. මෙතන එක කියන්නේ 90ට අඩු කෝණයක්. මේ හැඩේ කෝණයක් එහෙනම් සුළු කෝණයක්. දෙක කියන්නේ කෙලින් ඉරක් නේ. කෙලින් ඉරක්. එහෙනම් කෙලින් ඉරක් කියන්නේ සරල කෝණයක්. ඊළඟට මෙහෙම තියෙන එකක්. එක මහා කෝණයක්. මේ විදිහේ තියෙන එකක්. මේ රූපේ ගත්තොත් එක මෙහෙම කෝණේ තියෙනවා. අනික් පැත්තෙන් තමයි රවුම ගහලා තියෙන්නේ. ආන් විදිහට අනික් පැත්තෙන් රවුම ගහලා තියෙන කෝණේ ලකුණු කරලා තියෙනවට කියනවා පරාවර්ත කෝණ කියලා. එහෙනම් එක කියන්නේ පරාවර්ත කෝණයක්. දෙක කියන්නේ මෙහෙම එකක් නේ. 90ට අඩු එකක්. මේ විදිහට තියෙන කෝණ වලට කියනවා සුළු කෝණ කියලා. එහෙනම් දෙක කියන්නේ සුළු කෝණයක්. 3 කියන්නේ මෙහෙම තියෙන එකක්. 3ෙත් අනික් අතට රවුම ගහලා තියෙන ලොකු පැත්තට. ආන් මේ විදිහට ලොකු පැත්තට රවුම ගහලා තියෙනවනේ අපි ඒවට කියනවා පරාවර්ත කෝණ කියලා. ඊළඟට මෙහෙම තිබුණොත් ඒවට කියනවා ඍජු කෝණ කියලා. මේ විදිහට තියෙන ඍජු කෝණ. ඊළඟ රූපේ ගියොත් මේක ඇවිල්ලා සුළු කෝණයක්. මේ හැඩේ කෝණයක් නේ. 90ට අඩු කෝණයක්. 3 ගත්තත් සුළු කෝණයක්. දෙක ගත්තොත් ඍජු කෝණයක්. මේක අනික් අතට හරවලා වගේ. කොයි අතර තිබ්බත් ඍජු කෝණයක්. අංශක 90 නම් ඍජු කෝණයක්. මේකට කියනවා අංශක 90 කෝණය කියලා. නිකන් සමචතුරස්‍රයක මුල්ලක් වගේ. ඩෙස් එකක මුල්ලක් වගේ. ඒ කෝණ වලට කියනවා ඍජු කෝණ කියලා. ඊළඟ රූපේ ගත්තොත් එක මේ වගේ කෝණයක් නේ. මේ වගේ කෝණයක් උඩ අතට හැරෙවුවා වගේ තියෙන. එන එක ඍජු කෝණයක්. දෙක ගත්තොත් දෙකත් මේ හැඩේ කෝණයක් අනික් අතට හැරෙවුවා වගේ. එහෙනම් දෙක කියන්නේ ඍජු කෝණයක්. 3 කියන්නේ මීට වඩා වැඩි කෝණයක්. මේ වගේ කෝණයක් නේ. එහෙනම් මහා කෝණයක්. 4 කියන්නේ මීට වඩා අඩු කෝණයක්. ඒ කියන්නේ සුළු කෝණයක්. ඊළඟ මේකට ගියොත් එක කියන්නේ මෙහෙම තියෙන එකක්. එහෙනම් ඒක සුළු කෝණයක්. දෙක කියන්නේ මෙහෙම කෝණයක්. 90ට වැඩි කෝණයක්. එහෙනම් ඒක මහා කෝණයක්.
3 කියන්නේ කෙලින් ඉරක්නේ. කෙලින් ඉරක් කියන්නේ ඇත්තටම සරල කෝණයක් කියන එක. 4 කියන්නේ මෙහෙම තියෙන 90ට වඩා අඩු කෝණයක්. ඒ කියන්නේ සුළු කෝණයක් කියන එක. මෙන්න මේ විදිහට කෝණ ටික නම් කරන්න පුළුවන්. මේ විදිහට බලලා හතරවෙනි ප්‍රශ්නේ මෙන්න මේ රූපවල 1 හා 2 විදිහට නම් කරලා තියෙන කෝණ හොයන්න කියනවා. මේ විදිහට තියෙන්නේ ඒ විදිහට කියන්නේ මේ විදිහේ කෝණයක් නෙන එක සුළු කෝණයක්. මේ විදිහට තිබුණොත් ඒ කියන්නේ ඍජු කෝණයට වඩා වැඩි කෝණයක්. මේ විදිහේ කෝණය නෙන මහා කෝණයක්. මේ විදිහට කෙලින් ඉරක් තිබ්බොත් අපි දන්නවා සරල කෝණයක් කියන්නේ මේ විදිහට තිබ්බොත් බලන්න මේ අංශක 90ට සමානද කියලා. නෑ නෑ 90ට වඩා අඩුයි. ඒ කියන්නේ මේ හැඩේ කෝණයක්. එහෙනම් සුළු කෝණයක් වෙන්න ඕනි. ඊළඟට මේ කෝණේ ගත්තොත් ඒකත් සුළු කෝණයක්. මේ හැඩේ කෝණයන්නේ. මේ කෝණේ ගත්තොත් වටෙන් ගහලා තියෙන රවුමං වටෙන් ගහලා තියෙනවනේ අපි ඒවට කියනවා පරාවර්ත කෝණ කියලා. එහෙනම් පරාවර්ත කෝණයක්. මේක එක සුළු කෝණයක්. මේ හැඩේ කෝණයන්නේ. දෙක ඒකෙත් වටෙන් රවුම ගහලා තියෙන. එහෙනම් පරාවර්ත කෝණයක්. ඔන්න කෝණ ටික නම් කරා. ඊළඟට පස්වෙනි එක කොටු කඩදාසියක මත පහත සඳහන් එක් කෝණ වර්ගයේ කෝණ දෙක බැගින් අඳින්න. එම කෝණ සලකුණු කරන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කෝණ ටික අඳින්න කොටු කඩදාසියක අඩි රූල පාවිච්චි කරලා සුළු කෝණය, ඍජු කෝණය, මහා කෝණය, සරල කෝණය, පරාවර්ත කෝණය දෙක බැගින් අඳින්න කිව්වොත් මේක වෙන පැත්තකට හරවලා අඳින්න පුළුවන්. කෝණය අඩු කරලා අඳින්න පුළුවන්. ඍජු කෝණෙත් අනික් අතට මේ විදිහට අඳින්න පුළුවන්. හරි. මහා කෝණෙත් වෙන වෙන පැති වලට කරකවලා මේ තිබුණු විදිහට අඳින්න පුළුවන්. ඊළඟට පරිසරයේ තියෙන විවිධ කෝණ ඇඳලා දක්වන්න කියනවා. පරිසරය දිහා බලලා කෝණ තියෙන තැන් ඇඳලා දක්වන්න.